අයියේ මල්ලි කොල්ලට සොරි වෙනවා. ආයියක් කියෝ. ආයි නංගියෝ. ආයේ මං බයිට් ගෙනාවා. ඔයාට හොඳ නෑ මල්ලියෝ. මං වාට දූරියන් ගෙඩියක් ගෙනාවා. ආදරේ වැඩි වෙන්න. මේක ගන්නද? මේව ගන්නද? කොල්ලට සොරි වෙනවා. කොහෙන්ද මේ නංගික් දුවන් ආවේ? නංගිලා මොනවද ආදරේ ගැන දන්නේ? අක්කලානේ කොල්ලන්ව අම්මලා වගේ බලාගන්නේ. අපිත් අම්මලා වගේ තමයි. පොඩ තෙලෙත් තියෙනවා. අම්මලා වගේ කිරි මණ්ඩලේ නම් තියෙනවා නංගිලාගේ. calm down. මේක ඔන්නෝම තර්ක කරලා ඉඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ වැඩේ යොන්නු ගමන් අපි ඕක විද්වත් සාකච්ඡාවකට බඳුන් කරමු. අක්කලා තමයි හොඳම. මැචුවර්. නංගිලා බොළඳයි. නංගිලා තමයි හොඳම. අලුත් විදිහට ලව් කරන්නේ. අක්කලා නාකියින්. මේ සාමෙන් ඕක කරගන්න. අනේ මේ තමස කට වහගෙන ඉන්නවකෝ. නංගිලා කාලේ අරන් ලව් කරලා කසාද බඳින. අක්කලා ඉතින් වයස නිසා කසාද බඳින සීන් එකෙන් ලව් කරන්නේ. අනේ මේ නංගිලාට ගෙදරින් ලව් කරන්න නිදහස නෑ. අක්කලා නිදහස ඕන තරම් තියෙනවා. ඔයාලා දෙන්න මාර තාර්කිකයි. කරගෙන යන්න. ඉක්මනට එන්න. කරගෙන යන්න. තමසුන නංගිලා ගැන දන්නේ. සම්සිමුණාද අක්කලා ගැන දන්නේ? නංගිලා කොල්ලන්ට බොන්ඩිට දෙනවා. අක්කලා කොල්ලොත් එක්කම බොනවා. නංගිලා කොල්ලන් යහමකට ගන්නවා. අක්කලා කොල්ලන්ට නිදහස දෙනවා. නංගිලා අක්කලා මොනසියෝ අපි දෙන්න ආදරේ නාමයෙන් මේ වගේ ප්‍රශ්නක ඉද්දී තමස මොකද ෆෝන් එක ඔබ කරන්නේ? අක්කලාද නංගිලද තෝරනවට වඩා වැදගත් වැඩක මං ඉන්නේ. ඒ මොකක්ද ඒ වැඩේ? ඕවට ඕන තරම් වෙලා තියෙනවා. ඒ වගේ ස්මාර්ට් අනේ ඔයා. ඒක නෙමෙයි. අක්කලාද නංගිලාද කොල්ලෙක්ට ලව් කරන්න හොඳම ඕකට හරිම උත්තරේ මල් ළඟ තියෙනවා. කියන්නකෝ. බයොලොජිකලි නංගිලා, ඉමෝෂනලි අක්කලා, ලොජිකලි කෙල්ලෝ එපා.